දෙන්නේ. අප්පාගේ දිය කකා තමයි මගේ හැම වැඩම මම කරන්නේ. එන්න නිය. අමාව නිය එන්න. කතා. කොහෙන්ද නිය? අමාව. හා? එන්නකෝ. අනේ එන්නකෝ. මල්ලිට දෙන්නකෝ. This for you. Take this. Hi guys, ඉතින් ඔන්න අද මම අරන් ආවේ අපේ ලන්ඩන් ඉඳන් මෙල්බර්න් එන වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් මේක පුංචි රීල් එකක් විතරයි. මම මේ හැම එකක්ම වීඩියෝ කරන්නේ ඇයි කියන එක ඔයගොල්ලන්ට මම කියලා තියෙනවා. මේවා අපි වයසට යද්දි කවදා හරි අපිට ලස්සන මෙමරීස් වෙනවා. අනිත් එක නියෝ ලොකු වුණාම නියෝට ඒක වටිනවා මේ වීඩියෝ එක බලන්න. ඔයා අලුත් කෙනෙක් නම් නියෝ කියන්නේ මගේ පුතා. හරිද? ඉතින් ඒකින්ද තමයි මේ හැම එකක්ම මම වීඩියෝ කරන්නේ. අපි ඉතින් අපිට ෆ්ලයිට් එක තිබ්බේ උදේ 7යි ගානට. අපි 4:00 වෙද්දි එයාපෝට් එකේ හිටියා. ඉතින් මගේ අයියා ඉන්න තැන ඉඳන් පැය 2:00 දෙකක් විතර යන්න තිබ්බා. මම මෙතනදී නියෝට එදා රෑ ඒ කියන්නේ උදේ යන්න තියෙන ඇඳුමම තමයි අඳගෙන ගියේ. මොකද නැත්තම් උදේට නියෝව අඳන්න කරන්න බැරි හින්දා මට පැම්පස් විතරයි මාරු කරන්න තියෙන්නේ. ලේසි හින්දා මම එහෙම එයාට අඳගෙන ගියා. ඉතින් මේ ලන්ඩන් ටුවර් එක හරිම විනෝද ජනකයි. ඉතින් මගේ මොකද අක්කලාවා ඉංග්ලන්ඩ් ඉතාලිය ඉඳන් ඉංග්ලන්ඩ් වලට ඊට පස්සේ අයියලාත් එහෙ ඉන්නවා මගේ පුංචිලා ඉන්නවා මේ හැමෝම ඉන්න හින්දා හරිම ෂෝක්. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ ෆ්ලයිට් එකේදී අපිට කන්න දීපුවා. කියන්න ඕනේ මේ වීඩියෝ එක බලන ඔයාගේ බබෙක් ඉන්නවා නම් සාමාන්‍යයෙන් අවුරුද්දකට අඩුවෙන් බබාව ෆ්ලයිට් එකේ එක්කන් යන්න. මොකද අපිට එක්ස්පීරියන්ස් එක ලොකුවට තිබ්බේ නැහැ. අපි නියෝව එක්කන් යනකොට ඒ කියන්නේ එයාට ඇවිදින්න කරන්න පුළුවන්. ඇවිදින්න කලින් තමයි අපි එයාව එක්කන් යන්න ඕනේ. හරිම අමාරු වුණා ෆ්ලයිට් එකේ. මොකද එයාට යද්දි එක්ස්පීරියන්ස් එකක් ලොකුවට තිබුණේ නැහැ. හැබැයි එද්දි එයා මාර විදියට ඒ කියන්නේ පොඩ්ඩක් අපිට අමාරු වුණා. ඉතින් අර අපි පුරුදු නැහැනේ. ඉතින් ඔන්න ඔහම තමා මේ ජර්නි එක සිද්ධ වුණේ. අපි දැන් මේ ෆ්ලයිට් එකෙන් බැහැලා අපි යනවා බස් එක ගන්න. මොකද නිර්මාල් මාව ගන්නාව ඉංග්ලන්ඩ් වලට. ඉතින් ඉංග්ලන්ඩ් වලට ගන්නෙද්දී එයා සතියක් වාහනේ එයාපෝට් එකේ දාලා තමයි ගියේ ගෙවලා. ඉතින් මේ බස් එකෙන් අපි දැන් අපේ වාහනේ තියෙන තැනට යනවා. හොඳටම ඩල් වෙලා ඉන්නේ. හරි මහන්සි. ඉතින් හරි හැබැයි හරි ෂෝක්. ඉතින් මේ දේවල් ඉතින් කවදා හරි ලොකු වෙනකොට බලද්දි වයසට යද්දි බලද්දි තමයි හරි ෂෝක්. නියෝ ඉතින් අපි කාර් එකට බඩු දාගන්නකන් නියෝ ඉතින් වටේ කැරකි වද දෙන්න ගත්තා. ඉතින් ඔන්න ඔහම තමයි හැමදේම උනේ. ඊට පස්සේ දැන් මේ යන්නේ අපේ බෑග් ක්ලියර් කරගන්න. බෑග් උත් ඔක්කොම ක්ලියර් කරගත්තට පස්සේ අපේ ගෙදර යනවා. ඉතින් මේ ඔගොල්ලෝ පොඩි වීඩියෝ කෑල්ලක් දකින්න. ඉතින් අපි ගෙදර යන්න කලින් පොඩ්ඩක් නියෝ ක්ලීන් කරගෙන තමයි යන්නේ. ඊට පස්සේ දවසේ මම නියෝ වරගෙන යනවා. අපේ ගේ ළඟ තියෙනවා පන්සලක්. බෙරික් පන්සල කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සෝමහාමුදුරන්ගේ පන්සලක්. ඉතින් මේ එතනදී ගත්ත වීඩියෝ කෑලි ටිකක් ඔයගොල්ලෝ දකින්නේ. නියෝ වැඩි වලට ආස නැහැ. මේ වැඩි පෑගෙනකොට මං හිතන්නේ ඕනම පොඩි ළමයෙක් මුලදී වැඩි පෑගෙනවට ආස නැහැ. ඔන්න ඔහම තමයි මේ වීඩියෝ එක අද ඔයගොල්ලන්ට ගෙනාවේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝම හම්බ වෙන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.